ආයුබෝවන් සුන්දර ලොතපොරි නගරේ ඉඳලා. ඉතින් අද ලොතපොරි ඉඳලා අපි කතා කරමු. ආයිබෝවන් ඔගොල්ලෝ හැමෝටම අද මාර්තු මාසේ මුල සතියේ අපි පවුලේ ඔක්කොමත් එක්ක එකතු වෙලා සීත කාලේ ඉවරනවත් එක්කම ගමනක් යනවා. එන්න අපිත් එක්ක යන්න. ස්වීඩන් වල කියන විදිහට පුංචි එංගලන්තේ බලන්න තමයි අපි යන්නේ. පුංචි එංගලන්තේ ඔගොල්ලෝ හැමෝටම වැදගත් වෙන තැනකට අපි එක්කගෙන යන්න අපිත් යනවා එතනට. එන්න අපිත් එක්ක යන්නේ ගමන. හරියටම ගමන පිටත් වෙලා පැය එකමාරකට පස්සේ ඔන්න අපි ගොතන්බර්ග් නගරයට ආවා. ස්වීඩන් වල විශාල වරාය නගරයක් වෙන මේ නගරය අපි අද ආවේ විශේෂ තැන් දෙකකට යන්න කියලා හිතාගෙන. එන්න අපිත් එක්ක ඒ තැන් දෙක බලන්න යන්න. ඒ අතරතුර මේ අපි යන්නේ දැන් හයිසින්ග්ස් බ්‍රිජ් එක උඩින්. මේ යනකොට අපි දැක්කා HMS ස්මෝලෑන්ඩ් J19 කියන ඩෙස්ට්‍රොය වර්ගයේ යුද නෞකාව. මේ දවස්වල තින් යුද නෞකා සබ්මරීන් ගැන ලොකු කතා බහ යන හින්දා මේක දැක්කාම පොඩ්ඩක් නවත්තලා බලන්න අපිට හිතුණා. හැබැයි මම දැක්ක විදිහට මේක සමරකේ විතරයි ඕපන් කරන්නේ. බලමු සමරකේ ආපු දවසක ආපහු එනවා කියලා හිතාගෙන අපි මෙතනින් ඉස්සරහට යනවා එහෙනම්. අපිත් එක්ක එන්න දෙකටම යන්න. අපි යන්න හිතාගෙන ආපු තැනට යන්න වාහනේ නවත්තන තැනක් හොයාගන්න ඕනේ හින්දා මම ඉස්සරහට එනකොට මෙතන පාකින් එක මේක දැක්කා. බලමු අපි වාහනේ මෙතන දාලා පයින් තමයි ඇවිදගෙන යන්න වෙන්නේ එතනට. ආයුබෝවන් සුන්දර ලොතපොරි නගරේ ඉඳලා. බොහොම ජනාකීර්ණ නගරයක්. ඔයගොල්ලන්ට පේන හැටි බෑග්ග්‍රවුන්ඩ් එකේ මිනිස්සු ගමනට බූට්ටුත් යොදා ගන්නවා මේ පළාතේ. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට බසුත් තියෙනවා. ට්‍රෑම් බස් ඉන්නම් තියෙනවා. ඉතින් අද ලොතපොරි ඉඳලා අපි කතා කරමු. මෙතන ඔයගොල්ලන්ට මේ පේන්න තියෙන නිල් පාට සයිකල් ඔයගොල්ලන්ට ස්ථීර ඇන් ස්ටයිල් කියන ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන රෙන්ට් අවුට් කරන්න පුළුවන්. ඉතින් සංචාරයකට එන අය නගරේ වටේ යන්න මේ බයිසිකල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගමනාගමනයට මේගොල්ලෝ යොදා ගන්නවා මේ වගේ බෝට්ටුත් හැමදාම. ලොකු පෝට් එකක් තියෙනවා මේ වගේ. ඉතින් මේ පෝට් එකට එනවා ලොකු මගී ප්‍රවාහන නෞකා. ඒ වගේම තමයි දිග සංචාරය යන මේ වගේ ලොකු නෞකාත් වෙනවා. ලොතපොරි හරි ලොකු නගරයක්. ඇත්තට අපි ජීවත් වෙන නගරයට අතර ලොකු නගරයක්.
යතුපොරි වල අපි ටනල් එක ඇතුලෙන් යන්නේ. ස්වීඩන් වල ප්‍රධාන නගරවල මේ විදියට ටනල් තියෙනවා ටවුන් එක ඇතුළෙනුත් යන්න. ඉතින් අපි හරි ලේන් එක හරියට පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. මැප් එක බලාගෙන උනා පොඩ්ඩක් හරි වැරදුනොත් හුඟක් ඈත යන්න ඕන. අරවන් එන්න ආපහු. මේ විදියට බෝඩ් වල තියෙන හරි නම්බරේ බලාගෙන අපි යන්න ඕනේ. පොඩ්ඩක් හරි වැරදුනොත් හුඟක් දුර යන්න ඕනේ මාරු කරන්නේ. හරි ලේන් එකේ හරි විදියට යන්න ඕනේ. ඊට පස්සේ අපි ආවා අපි අද දවසේ එන්න බලාපොරොත්තු වෙච්ච මේ ශ්‍රී ලංකන් ග්‍රොසරි ෂොප් එකට. මේක ගොතන්බර්ග් වල තියෙන ඉතා ප්‍රසිද්ධ ෂොප් එකක්. ශ්‍රී ලංකන් කෑම එක භාණ්ඩ ජාති හුඟක් තියෙනවා අපිට ගන්න. සිලෝන් ස්ටෝ තමයි මේකේ නම. මෙතන මේ යටින් ඔයගලන්ට ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් නම්බර්ස් ලොකේෂන් එක තියෙන තැන දාලා තියෙනවා. ලංකාවේ හැමෝටම කැමති විදිහට ලංකාවේ බඩු ගන්න තියෙන ගොතන්බර්ග් වල තියෙන එකම තැන. සෑහෙන කාලෙක ඉඳලා මෙතනට අපි බඩු ගන්න ඇවිල්ලා තියෙනවා. අද තමයි වීඩියෝ එකක් කරන්න chance එකක් ආවේ. ඉතින් එන්න අපිත් එක්ක කඩේ පුරාම ඇවිදලා ඕගොල්ලෝ කැමති බඩු මෙතන දකින්න පුළුවන්. අපි කැමති බඩු අපි ගන්නවාද? එන්න අපිත් එක්ක බඩු ගමු එන. විශේෂයෙන්ම මේ අවුරුද්ද අලුතෙන් එන අයට ස්වීඩන් වලට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒකයි මම මේ කියන්නේ මතක් වෙච්ච වෙලේ. අප ඔයගලන්ට කැමති නම් www.ceylonstore.se කියන මේ පල්ලෙන් ඔයගලන්ට පේන එකෙන්ම ඔයගලන්ට ඕඩර් කරලා බඩු ටික ගෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉන්න සිටිස් වලට මේ ස්වීඩන් එක ඇතුලේ. ඉතින් හරිම බොහොම සාධාරණ ගානක් තියෙන පෝස්ට් කුලියත්. ඉතින් ඔයගලන්ට ලස්සනට බඩු ටික පැක් කරලා ඔයගොල්ලෝ ඕඩර් කරපු බඩු ටික දවස් 3ක් ඇතුළත මේ ස්වීඩන් එක ඇතුලේ ඕනම තැනකට එනවා. ඒක අපිත් එක පාරක් දෙපාරක් කරලා තියෙනවා. ඉතින් හරි පරිස්සම් ඇතුව සුරක්ෂිතව මේ බඩු ටික ඔයගලන්ට හම්බ වෙනවා. Hadi baba. අපි දැන් ආවා ෂූට් නැන්දලා ගෙදරට. ෂූට් නැන්දා ඉන්නේ සබි ඩෝලන් වල. අපි එනං ඒගොල්ලන් ගෙදරට ගිහලා හම්බ වෙමු. බිමට ගියා නම් හරි. Öppna stormun. Öppna stormun. Så. Jag ska just maten. Johannes älskar. Vill du prova lite? Ja. Kär.
Ska du inte lösa fiska? Ska du inte äta fiska? Ska du äta? Det som vi gjorde hemma. මේ ඉන්නේ ආදරණීය අපේ චූටි නැන්ද අද ලස්සන්ට කෑම රසට කෑම දීම හදලා අපිට දුන්නා. බොහොම ස්තුතියි චූටි නැන්දේ. හැමදාමත් සතුටින් ඉන්න නිරෝගීව අපිත් එක්ක නැවත හම්බ වෙනවා චූටි නැන්ද ලබන මාසයේ අන්තිමට අපේ ගෙදර නිවාඩුවට එනවා. අපි එතකන් චූටි නැන්දට නිරෝගී සුවය සතුට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. දෙයියන්ගේ පිහිටයි ඔක්කොටම. මේ ඉන්නේ තිනේෂ් Yeah, hi. චූටි නැන්දගේ දුව පොඩි දුවගේ පුතා මේ ඉන්නේ චාදි බබා. අද යාට තිනේෂ් අයියා හම්බුණා. Hi. තිනේෂ් Yeah. can you speak English? Sorry. English ka? Mein Name ist Tines und meine weiße Dachai Tunai. Oh, very nice. ඔයා ලංකාවට ආදරේද? Älskar Do you love Sri Lanka? Yeah, I love Slacka. Very soon you will be there. Yeah. And like and subscribe. Thank you. Bye. Bye. ඉතින් මේ බොහොම සුන්දර කෙටි දවස අපි සතුටින් ගත කල්ලා අපි අපේ නගරය වෙත ආපහු එන්න පිටත් වෙනවා මේ වෙලාවේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝකින් අපි හමු වෙනතුරු අපි නුවන් විත් ෆැමිලි අදට සමුගන්නවා. ඔගොල්ලෝ හැමෝටම ජය වේවා. ගිහිල්ලා එන්නම්.